ඉතින් යාළුවනේ මගේ නම අනුෂ්ක. මම ඇත්තටම අද මෙතෙන්ට ආවේ මේ අපේ අනුරුද්ධ මල්ලිගේ ඉල්ලීමක් මත. ඉතින් එයා ජර්මනියේ ඉන්න දවස්වල ඉඳලා කියනවා අයියේ වැකේෂන් එකට ලංකාවට ආවම අපි එකතු වෙලා මොකක් හරි මේ ශාස්ත්‍රයට ප්‍රයෝජනයක් වෙන වැඩක් කරමු කියලා. ඉතින් ඒකේ අද පළවෙනි වැඩසටහන විදියට තමයි මාත් මෙතෙන්ට සහභාගී වුණේ. ඉතින් ඕගොල්ලන්ටත් මුලින්ම බොහොම ස්තුතියි කියලා කියනවා මේ පොඩි කාලයක් ඇතුළත මේක දැනුම් දීලා මේ ඔයගොල්ලෝ මෙතෙන්ට ආපු එකට බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජාත්‍යන්තර මට්ටමේ බ්‍රීඩින් අභිජනනය කොහොමද වෙන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. ඒකට අපි අනුරුද්ධගේ අත්දැකීම සහ දැනුම ගන්න පුළුවන් ජර්මනියේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ලංකාවේ වැඩේ වෙන විදිහ නම් අභිජනන කටයුතු වෙන විදිහ අපි හැමෝම දන්නවා. ඒක නිසා ඒක ගැන එච්චර අපි කතා කරන එක මේ ප්‍රායෝගික නෑ. ඉතින් අනුරුද්ධ මේ අපිට පැහැදිලි කරන්න ඕනේ ලංකාවේ විදිහටමද මේ ජර්මනියේ මේ බ්‍රීඩින් වෙන්නේ? අතරම අනුෂ්කයියේ මුලින්ම අපි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනට සහභාගී වීම ගැන ගොඩක් ස්තුතියි හැමෝටම. අපි මුලින්ම කතා කරලා අනුෂ්කයියේ මේ ලංකාව සහ ජර්මනිය සංසන්දනය කළොත් ඒක ලොකු පරාසයක් තියෙනවා. ඒ කියන්නේ ඒක සරල දෙයක් නෙමෙයි, ඒක ලොකු පරාසයක විහිදිලා තියෙන්නේ. ඉතින් ලංකාවේ බ්‍රීඩින් සහ ජර්මනියේ බ්‍රීඩින් කියන්නේ ඒක වෙනස්ම දෙයක්. අපි ලංකාවේ සතෙක් ෆීමේල් සතෙක් හදලා බ්‍රීඩ් කරනවා වගේ ජර්මනිය තුල අපිට එහෙම සතෙක් බ්‍රීඩ් කරන්න අවසරයක් හිමි වෙන්නේ නැහැ. එතකොට එහෙදී අපිට තියෙනවා අයියේ පොඩි කියන්නේ පොඩි නෙමෙයි, මේක ලොකු දෙයක්. පරීක්ෂණ කීපයක් කරන්න තියෙනවා. අන්න ඒ පරීක්ෂණ ටික සමත් වුණොත් විතරයි අපිට පුළුවන් මේ සතාව බ්‍රීඩ් කරන්න ගන්න. එහෙම නැත්නම් අපිට මේ සතාව බ්‍රීඩ් කරන්න එහෙම අවසරය හිමි වෙන්නේ නැහැ. ඉතින් ලංකාවත් එක්ක ගත්තාම ලංකාවේ ප්‍රායෝගිකව ඇත්තටම මේ දේවල් කරන්නත් අපහසුයි. නමුත් කරන්න පුළුවන් ටිකවත් ඇත්තටම වෙන්නේ නැහැ. ඉතින් මේ දේ හරහා ඉදිරියට බ්‍රීඩ් වෙලා යන පපීස්ලා නොයෙක් රෝගات එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ගත්තොත් මුලින්ම අපි ගත්තොත් ජර්මනිය ගත්තොත් බ්‍රීඩ් කරන්න කලින් අය ඒගොල්ලෝගේ පළවෙනි ටෙස්ට් එක. ඒ කියන්නේ දැන් මම ඇත්තටම රොට්වයිලර් ගැන කතා කරන්නේ. මම අනිත් බ්‍රීඩ්ස් ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් රොට්වයිලර් බ්‍රීඩ් එක ගත්තොත් අය ඒ බ්‍රීඩ් එක ඇතුළේදී ඒගොල්ලෝ අපි හිතමු IGP3 level එකට යන්න ඕනේ කියලා. හැබැයි අන්න එතෙන්ට යන්න කලින් එයා මුලින්ම කරන්න ඕන ටෙස්ට් එක තමයි BH කියලා කියන්නේ. ලුහු බැඳීම. එහෙනම් නැත්තම් ට්‍රැකින්. ඔන්න ඔය ටෙස්ට් එක පාස් වුණොත් විතරයි එයාට එතනින් එහා තියෙන අනිත් හැම පරීක්ෂණයකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාව හිමි වෙන්නේ. එතකොට මල්ලි සාමාන්‍යයෙන් BH එක දැන් ඔය ෂෙපර්ඩ්ලගේ මාස 15 වගේ වෙන්නේ. ඔව්. ඒතර මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් කොයි කාලෙන් වගේද ඔය BH පරීක්ෂණය වෙන්නේ? අපි ගත්තොත් අයියේ BH ටෙස්ට් එක ගත්තාම රොට්වයිලර් කියලා ඒකේ කාලය වෙනසක් වෙන්නේ නැහැ. මේකත් වෙන්නේ මාස 15ෙම තමයි. ජර්මන් ෂෙපර්ඩ්ලගේ වගේම. ඔව් ඒකත් මාස 15 තමයි මේ ටෙස්ට් එක අභිජනන මිනිස්සුන්ට යටතේ මේ ටෙස්ට් එකේ කොහොමද සතා මේ මොහොතේ කියන්නේ මාස 15ක් ඉස්සරහා ට්‍රේනින් කරලානේ. ඒ කියන්නේ මේකයි දැන් අපි දවසක් දෙකක් ට්‍රේනින් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය ගත්තොත් සතෙක් පොඩි කාලේ ඉඳලා අරගෙන එයාව පොඩි කාලේ ඉඳලා මේ දෙයට ට්‍රේනින් කරලා තමයි අර මාස 15 අවසානයේදී මේ ටෙස්ට් එක අපි විනිසුලරෙක් යටතේ පවත්වන්නේ. ඒ කියන්නේ මේ මාස 15ක වැඩක්. අනිවාර්යෙන් මේක ලොකු වැඩක්. ඒ කියන්නේ ලොකු මුදලක් වියදම් කරනවා, ලොකු කාලයක් මේකට අපි කැප කරනවා. එහෙම කරලා තමයි මේ ටෙස්ට් එක අපි මාස 15දී කම්ප්ලීට් කරගන්නේ. හරි. එතකොට මේ ටෙස්ට් එක නැත්තම් අපිට බෑ මේ එතනින් එහා තියෙන කිසිම පරීක්ෂණයකට යන්න. ඒ වගේම තමයි ජර්මනිය තුල සතෙක් අභිජනනය කරද්දී අනිවාර්යයෙන්ම හෙල්ත් එක පැත්තෙන් ඒගොල්ලෝ බලනවා HD hip dysplasia. හරි. HD බලනවා. එතකොට මේ රෝග තත්ත්වයේ තියෙනවා නම් ඒගොල්ලන්ට ඒක බ්‍රීඩ් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි අයියේ ED elbow dysplasia. එතකොට මේ තත්ත්වය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සත්තු බ්‍රීඩ් කරන්න ඒගොල්ලෝ ඒ කියන්නේ ක්ලබ් එකෙන් අයියේ මේකට දැඩි රූල්ස් තියෙනවා. ඒ කියන්නේ මේක සරල දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ මේක හරි සංකීර්ණව පවත්වගෙන යන හින්දා තමයි අදටත් මේ රොට්වයිලර් ක්‍රීන බ්‍රීඩ් එක ජර්මනිය ඇතුළේදී අර ස්ටෑන්ඩඩ් එක පවත්වාගෙන හරිම තැනට ලෙවල් එක ගෙනihin තියෙන්නේ. එහෙම නැත්නම් පොඩි දෙයක් අහන්න කැමතියි. ඔව්. දැන් මල්ලි මේ දැන් ඔය HD ED මාත් මේකට බෝට් එක කොට යූස් කරලා කමන්නේ නේද? දැන් GST ලගෙත් ඔය
HD ED දෙකම බලනවානේ. ඔව්. සාමාන්‍යයෙන් මේක මාස 12ට පස්සේ තමයි ඒගොල්ලන්ගේ කෙරෙන්නේ. ඊට පස්සේ මේක අමතරව මම දැනගන්න අහන්නේ දැන් මේ ජර්මන් ෂෙපර්ඩ්ලගේ තව මෙන්න මේ DNA ප්‍රොෆයිල් ටෙස්ට් එකක් වෙනවනේ. ඔව්. දෙමව්පියෝ කවුද කියලා දැනගන්න. ඔව්. දැන් මේගොල්ලන් ගත්තම මේ අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන ටෙස්ට් කීපයක් තියෙනවනේ. ඒතර HD එක වෙන්න ඕනේ, DNA ප්‍රොෆයිල් එක වෙන්න ඕනේ. ඒට අමතරව මේගොල්ලන්ගේ තියෙන තව මේ ඔප්ෂනල් ටෙස්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අනිවාර්ය නෑ. හැබැයි සීරියස් බ්‍රීඩර්ස් Breeders කරගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ LTV කියන ටෙස්ට් එක. ඔව්. ලම්බෝ සැක්‍රල් ට්‍රාන්සිෂනල් වර්ටිබ්‍රේ කියන ටෙස්ට් එක. එතකොට LUW කියන ටෙස්ට් එක. ඒකත් ලම්බෝ සැක්‍රල් වෙජ් වර්ටිබ්‍රේ කියන ටෙස්ට් එක. එතකොට මේක ඇවිල්ලා අනිවාර්ය නෑ. එතකොට මම අහන්න කැමතියි එතකොට මේ රොට්වයිලර්ස්ලගේ මේ DNA ප්‍රොෆයිල් එකයි මෙන්න මේ වගේ ටෙස්ට් මොනවා හරි මේගොල්ලන්ගෙත් ඒ වගේ තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය DNA ප්‍රොෆයිල් එක කියන එක අනිවාර්ය දෙයක්. මේක රොට්ලද මොන බ්‍රීඩ් එකකට ඒක යනවා. හරිද? එතකොට දැන් අපි pH කියලා ඒගොල්ලන්ගේ පළවෙනි ටෙස්ට් එක ගත්තට පස්සේ මේක සමත් වුණාට පස්සේ තමයි යාගේ ඉතුරු ටෙස්ට් ඒවා කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මොකද මේ දේ නැතුව මේ කිසිම දෙයක් කරා කියලා වැඩක් නැහැ. එයාගේ වර්කින් පැත්ත තමයි අරගෙන අනිවාර්යයෙන් මෙන්න මෙතන ඉඳලා තමයි යන්න ඕනේ මේ දේවල් සම්පූර්ණ කරගන්න. එතකොට මේ දේ සම්පූර්ණ කරා කියලා යන්න අමාරුයි. තවත් දේවල් තියෙනවා. එතකොට මෙතන අයියා ඊට පස්සේ බලනවා JLPP. ඒක ගැන මම අහලා නැහැ. මොකද JLPP කියන්නේ? මේක. එතකොට මේක ඇවිල්ලා මේක රෝගී තත්ත්වයක්. මේක ගත්තොත් ස්නායු පැත්තෙන් තමයි මේක ගොඩක් බලපාන්නේ. මම මේ ඇත්තටම දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන හින්දා තමයි මම මේක මේ සරලව පැහැදිලි කරන්නේ. ඕගොල්ලෝ කවුරුත් මේකේ මේ අකුරු ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේක අනිවාර්යයෙන්ම හිතන්න අපි මේකේ ඇතුළාන්තයේ තියෙන දේ අපි එළියට අරගෙන කතා කරනවා. සරලව මොකද ඕගොල්ලොන්ට මේක තේරෙන්න ඕන නැත්නම් අපි බොරුවට කතා කරා කියලා මේකේ කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට තේරෙන්න මට්ටමට අපි මේ දේ සරලව පැහැදිලි කිරීමක් කරන්නේ. නැත්නම් මේ වචන එක පැටලුනොත් මේක ඔව් ඒක තමයි. හැමෝටම කියන එකම දේ මේ වචන ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේ අකුරු ගැන BH කියන්නේ මොකද්ද HD කියන්නේ එහෙම ලොකුවට ඒක හිතන්න යන්න එපා. අර බේසික් අපිට මෙන්න මේ HD කියන එකට අදාළ වෙන්නේ මොන දේද කියන එක තේරුම් ගත්තා නම් මේ ෆීල්ඩ් එකේ අපිට ලංකාවේ විදිහට හොඳටම ඇති. දැන් මට තව දෙයක් මතක් වුණා. දැන් ඔයා මෙතන කතා කරද්දී මේ ස්නායු කතාවක් කිව්වනේ. ඔව්. එතකොට මේගොල්ලන්ගේ තියෙන DM කියලා. ඔව්. ටෙස්ට් එකක්. හරි. මේකට කියනවා ඩීජනරටිව් මයිලෝපති කියලා කියනවා. හරි. ඩීජනරටිව් මයිලෝපති. මෙන්න මේකත් ඔය වගේ මේ ස්නායු සම්බන්ධ ටෙස්ට් එකක්. හරි. ඒතර මේකේ වෙන්නේ මේකේ ඥාන විකෘතිතාවකින් තමයි මේ වැඩේ වෙන්නේ. ඒතර මං හිතන්නේ මේගොල්ලන්ගේ මේ JLPP කියන එකේ සමාන එක තමයි මේගොල්ලන්ගේ අනිවාර්යෙන් මේගොල්ලන්ගේ මේ එතකොට දැන් රොට්ලට JLPP වගේම තමයි ෂෙපර්හවුස් වලට මේ DM කියන එක. DM කියන එක. ඔව්. ඉතින් මේ ටෙස්ට් එකේදී සාමාන්‍ය දැන් අපි ගත්තාම අපේ සුනකයෙක්ට මේ දේ තියනවාද කියලා අපිට ටෙස්ට් එකක් කරලා බලන්න ඇත්තටම මේ ලංකාවේ මම හිතන්නේ ඒකට පහසුකම් නෑ අයියේ. අපිට මෙන්න මේ HDD නම් කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒක කරන්න පුළුවන් සුදුසුකම්ලක් වෛද්‍යවරු ලංකාවේ ඉන්නවා. නමුත් මෙන්න මේ දේවල් ප්‍රායෝගිකව කරගන්න අපහසුයි මේ ලංකාව තුළ. හරිද? එතකොටයි මේක අපිට සාමාන්‍ය ගත්තොත් දැන් මේක මාස 3ේදී අපිට මේ රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේ JLPP කියන මේක ඇතුලේ තියෙන රෝග ලක්ෂණ මාස 3ේදී විතර මේක මතුවෙන්න පටන් ගන්නවා. එතකොට සතාට ඇති වෙන්න පුළුවන් එකම දෙයක් තමයි නියුමෝනියා තත්ත්වයක් එන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතනවා දැන් වෙන ඒ කියන්නේ නියුමෝනියා තත්ත්වයක් සතාට තියෙනවා. නමුත් ඕගොල්ලෝ දන්නේ නැහැ මේ මෙන්න මේ රෝගෙ හින්දා තමයි මේක ඇති වෙන්නේ කියන එක ඕගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඕගොල්ලෝගේ සත්තුන්ට ටෙස්ට් එකක් කරලා මොකද එහෙම දෙයක් නැහැ. එතකොට ඔයාලට හිතන්න බෑ මේ රෝගී තත්ත්වෙින්ද තමයි මේ සතාට මේ ප්‍රශ්නේ ආවේ කියලා. එතකොට පළවෙනි එක වෙන්න පුළුවන් නියුමෝනියා තත්ත්වයක් එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් එන්න පුළුවන්. මොකද මේ ස්නායු පද්ධතියට බලපාන රෝගී තත්ත්වයක් මේ ශ්වසන පද්ධතිය බලන්නේ. අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට ඊට පස්සේ තමයි අංශභාග තත්ත්වයක්. මොකද ස්නායු වැඩ කරන්නේ නැහැ කියන්නේ සම්පූර්ණ සිග්නල් එක යන්නේ නැහැ. ඔව්. එතකොට අනිවාර්ය අංශභාග තත්ත්වයක් සතාට දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වෙලා අපි රෝග ලක්ෂණ මාස 3ක් විතර යනකොට පටන් ගන්නවා. හරි සති 12 විතර යනකොට මේ රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේ රෝග ලක්ෂණ මතුවෙලා මාසයක් විතර යනකොට මේ සතා ජීවිතය විනාශ වෙනවා. එක්තැන් වෙනවද? නෑ. ජීවිතේම ඉවරයි. ඒ කියන්නේ සතා මැරෙනවා. මොකද මේක ඒ තරම් දරුණුයි. හරිද? එතකොට මෙන්න මේ ටෙස්ට් එක කරලා දිනවා නම් ඕගොල්ලෝ මිලදී ගන්න අම්මෙක්ට තාත්තෙක්ට මේක පැටික්ට එන්න තියෙන සම්භාවිතාවය ඇත්තටම අයියේ නැහැ. එතකොට මේක
අනිවාර්ය ටෙස්ට් එකක්ද? මේක අනිවාර්ය ටෙස්ට් එකක්. මේක වගේ HT BH HDJLPP කියන්නේ මේ අනිවාර්ය ටෙස්ට් එක. ඔව්. එතකොට දැන් ඇත්තට අපි මේ දේවල් කොච්චර මේ කතා කරත් අපිට මේක ප්‍රායෝගිකවයි ලංකාව තුල කරන්න අපහසුයි. හැබැයි මෙන්න මේ දෙක මම හිතනවා මේ දෙක කරන්න පුළුවන්. මේ දෙක කරත් සෑහෙන බ්‍රීඩින් එකේ ක්වොලිටි එක පවත්වා ගන්න අනිවාර්යෙන්. මොකද සතාගේ දැන් හිප් එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් අපි බ්‍රීඩ් කරොත් ඒක ඉස්සරහට යනවා එලෙට. අපි චුට්ටක් මේ හිප් ඩිස්ප්ලේසියා ගැන කතා කරන්න පටන් ගත්ත නිසා ඔයා අපි පොඩ්ඩක් අපේ ඇනටොම් මොඩල් එකට යන්නේ. ඔව් කතා කරමු. එහෙනම් යාළුවනේ අපි දැන් මේ අපේ ඇනටොම් මොඩල් එකේ තියෙන කොටස් ටික පොඩ්ඩක් අද හඳුනගමු. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස් දෙකට අපි කියනවා ලම්බ වර්ටෙබ්‍රේ කියලා. හරි. එතකොට සාමාන්‍ය මේ ලම්බ වර්ටෙබ්‍රේ මේකේ අස්ථි කොටස් 7ක් තියෙනවා. හරි. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසට අපි කියනවා ඉලියම් කියලා. හරි. ඉලියම් කියලා කියනවා මෙන්න මේ කොටසට. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා ඉෂියම් කියලා. හරි. දැන් තව වැදගත් දෙයක් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් අපි සත්තුන්ගේ දිගම ඉනවනේ. සතෙක්ගේ දිගම ඉන්නකොට මෙන්න මේ ඔයගලන්ට පේනවද නිකන් මේ එළියට නෙරපු වගේ කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසට තමයි කියන්නේ ස්කියල් ටියුබරොසිටි කියලා. හරි. එතකොට ඉස්සරහා ප්‍රොස්ටනම් එකේ කියන්නේ චෙස්ට් එකේ ප්‍රොස්ටනම් එකේ ඉඳලා මෙන්න මේ ස්කියල් ටියුබරොසිටි එකට තියෙන දුර තමයි සතෙක්ගේ දිගම ඉන්න ගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම හඳුන්වලා දෙන්නම් මෙන්න මේ කලව බෝන් එක. හරි. මෙන්න මේක. මේකට තමයි අපි කියන්නේ ෆීම කියලා කියන්නේ. ෆීම බෝන් එක. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවද මේක මෙන්න මේ කොටස. හරි. මෙන්න මේ කොටසට අපි කියනවා ග්‍රේටර් ට්‍රොකැන්ටර් කියලා. මේ එළියට පැනලා වගේ තියෙන කෑල්ල. හරි. ඊට පස්සේ ආරුවනේ ඒකෙම පොඩි කෑල්ල. ලොකු කෑල්ල ග්‍රේටර්. පොඩි කෑල්ලට අපි කියනවා ලෙසර් ට්‍රොකැන්ටර් කියලා. ලොකු එක ග්‍රේටර්, පොඩි එක ලෙසර්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන කොටසට අපි කියනවා මේ නෙක් එක කියලා. දැන් දැන් මෙහෙම හිතන්නකො. මේක කලව බෝන් එක කියලා හිතන්නකො. හරිද? මේ තියෙන කලව බෝන් එක. මේ තියෙන හෙඩ් එක. මගේ මිට මොඩපු අත තියෙන්නේ. මේ මගේ මිට මොඩපු අත තියෙන්නේ හෙඩ් එක. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන නෙක් එක. හරි? එතකොට දැන් මේ බෝන් එක වැඩ කරන විදිය මම මේ පොඩි පපි කෙනෙක් ඉන්නවා එයාවත් තරම් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ බෝන් එක යාළුවනේ සාමාන්‍ය මෙන්න මෙහෙම ඉස්සරහට යනවා. හරි? ඒකට කියනවා ෆ්ලෙක්ෂන් කියලා. මෙහෙම පස්සට යනවා. ඒකට කියනවා එක්ස්ටෙන්ෂන් කියලා. හරි? දැන් අපෙත් එහෙමයි. දැන් මාව ගත්තොත් මගේ මේක ෆ්ලෙක්ෂන් ඉස්සරහට යන එක මේක එක්ස්ටෙන්ෂන්. හැබැයි ඊට අමතරව අපේ ගොඩක් දුරට මෙන්න මෙහෙම කකුල ගොඩක් කරන්නත් පුළුවන්. හරි? මේකට අපි කියනවා ඇබ්ඩක්ෂන් කියලා කියනවා. ඊට පස්සේ ආය ඇඟ දෙසට ගන්න එකට කියනවා ඇඩ්ඩක්ෂන් කියලා. එතකොට සුනකයන්ගේ ඒක ගොඩක් මෙහෙට යන්නේ නැහැ. මේ අපි මේ පපියගෙන් බලමු. දැන් මේ ඉන්නේ මේ පොඩි පපි කෙනෙක්. හරි? දැන් මෙයාගේ අපි කියනවා නම් මෙහෙම ඉස්සරහට යන එක ෆ්ලෙක්ෂන් පස්සට යන එක එක්ස්ටෙන්ෂන්. හරි? දැන් මේ මෙයාගේ ලොකුවට මෙහෙම කරන්න. මෙයාගේ මේ ඇබ්ඩක්ෂන් එක ලොකුවට වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ගොඩක් මූවමන්ට් එක මෙහෙමනේ යන්නේ. සත්තු දුවනකොට කකුල් මෙන්න මේ විදිහට තමයි ගොඩක් මේගොල්ලන්ගේ වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ මේ ඔන්න ඒක හොඳට බලන්න. ඉතින් ඒ ටික තමයි මට ඇත්තටම කතා කරන්නට අවශ්‍ය වුණේ. අපි වෙනම දවසක දැන් අපි ආවේ හිප් ඩිස්ප්ලේසියා ගැන කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ බෝලේ වගේ කෑල්ල. හරි? මෙන්න මේ බෝලේ. එතකොට මෙන්න මේ ආර්ච් එකක් වගේ කොටසක් තියෙනවා පේනවා. මෙන්න මේකට අපි කියන ඇසිටැබුලම් කියලා. හරි? ඇසිටැබුලම්. එච්චර ලොකුවට හිතන්න බෑ. දැන් මෙහෙම හිතන්නකො. මේක ආර්ච් එකේ හිතන්නකො. එතකොට මේ මගේ මේ අත හිතන්නකො මේ ෆීම බෝන් එක කියලා. කලව බෝන් එක. එතකොට මේක ගිහිල්ලා හොඳට මේ සොකට් එකේ සෙට් වෙලා තියෙන්න ඕනේ. මේකේ ලූස් ගතියක් තියෙන්න බෑ. හරි? එතකොට ඔන්න ඕක තමයි HD එකෙන් වෛද්‍යවරු බලන්නේ මේක හොඳට මේ ටයිට් විදියට මේක ෆිට වෙලා තියෙනවද කියලා. ඉතින් මේක ගැන ඇත්තටම කිව්වොත් මේ ඩිස්ප්ලේසියා ගැන කතා කරන්න ගියොත් මේක වෙනම මාතෘකාවක්. ඉතින් ඒ මොනොත් යාළුවනේ දැන් අපි Q&A සෙෂන් එකකුත් කරමු පස්සේ දවසේ. ඉතින් අද අපේ පළවෙනි දවසේනේ. ඉතින් HD ගැන කතා කරන හින්දා මම මේ මොඩල් එකට ආවේ. ඉතින් අවාසනාවකට එල්බෝ ජොයින්ට් එකක් මගේ ළඟ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට ඒකත් මේ ගෙන්න ගන්න මේ අනුමුද. පුළුවන් වුණොත් ජර්මනියෙම ගේමු. අපි ගෙනල්ලා ඒක එල්බෝ ඩිස්ප්ලේසියා ගැනත් අපි කතා කරමු. එහෙනම් අනුමුද අපේ පටන් ගත්ත වැඩේට යන අපි බෝඩ් එකට
එතෙන්ට අපි ඉතුරු කරගෙන යනවා. හරි. අයි දැන් අපි හිප් එක ගැන කතා කරා. අපේ දැන් බලමු දැන් අපි නතර කරපු තැන මෙතන JLPP. එතකොට අපි ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගී තත්ත්වයක් තමයි මේ JLPP කියලා කියන්නේ. එතකොට අපි දැන් මෙන්න මේ කියන දැන් ඕගොල්ලන්ට අපි කතා කරපුවාම මෙන්න මේ සම්පූර්ණ මේ පරීක්ෂණ ටික සමත් වුණා. හැබැයි තාමත් අපිට සාම බ්‍රීඩ් කරන්න බෑ. තාමත් අපිට මේක බ්‍රීඩ් කරන්න අවසරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි වැදගත්ම කොටස තියෙන්නේ. අපි අන්න ඒක බලමු. ඒක තමයි ZTP. මෙන්න මේ කියන පරීක්ෂණය. මෙන්න මේ කියන අභිජනන යෝග්‍යතා පරීක්ෂණයයි මේක. එතකොට මේකට මෙන්න මේ කියන සෙට් එක සම්පූර්ණ එකතු වෙනවා මෙතෙන්ට. ZTP. ඔව්. එතකොට දැන් අපි සාමාන්‍ය ලංකාවේ ගත්තොත් අයි මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ. අතන මම මේ ZTP ගැන අහලා නැහැ කියන්නේ. මම ෆස්ට් ටයිම් තමයි මේක අහන්නේ. දැන් මේක රොට්වයිලර්ස් වලට තමයි ZTP. මම හිතන්නේ ජර්මන් ෂෙපර්ඩ්ලට මම හිතන්නේ මේකේ සමාන එක තමයි මේ KL කියලා යන්නේ ජර්මන් ෂෙපර්ඩ්ලගේ. මේකට ඔයා තමයි දන්නේ මම කියන වචනේ හරියද කියලා කොරන් ක්ලාස් එක කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රීඩ් සර්ව් කියලා. එතකොට තව පොඩි දෙයක් තියෙනවා. දැන් මේ ජර්මන් ෂෙපර්ඩ්ලයි මේක KKL1. හරි? KKL 2 කියලා දෙකක් තියෙනවා. ඒතර 1 කියන එක තමයි මේ excellent. හොඳම එක KKL1 එක. ඒතර KKL 2 එක ඊළඟට ඊට පස්සේ හම්බෙන එක. එතකොට මේගොල්ලන්ගෙත් මේ ZTP එකෙත් මේ වගේ තියෙනවද? ඔව් අනිවාර්යයෙන්. දැන් අපි මේක ZTP ටෙස්ට් එක ගත්තාම මේක ඇතුළේදී බලන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට අපි මේක අඳුන්වලා දෙනකොට මේකේදී සාමාන්‍ය ගත්තාම අපි ලංකාවේදී මේ දේවල් ඇත්තමයි දකින්නෙත් නැහැ. අපි මේවා ගොඩක් සත්තු ඉම්පෝට් කරපු අය නම් මේ KK1 2 එතකොට මේ තම IGP ගැන කතා කරේ නැහැ. කතා කරේ නැහැ. පොඩක් පෙන්නුවොත් අයියේ මේ අපිට දැන් සාමාන්‍ය ගත්තොත් සර්ටිෆිකේට් වල මෙන්න මේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. රොට්වයිලර්ස් ලගෙත් මේ රොට්වයිලර්ස් ලගේ දැන් එයාලගේ ගත්තාම පෙඩිග්‍රී එකේ දැන් අපි ගත්තොත් සතෙක්ගේ නම කරා නම ගැටි මෙන්න මේ වගේ අකුරු ටිකක් ඔයගොල්ලෝ දැකලා ඇති. ZTP, HD, ED, BS ඔය වගේ IGP ඔය වගේ මේ ගොඩක් වචන දැකලා ඇති. හැබැයි දැන් ඒ දැක්කට ඕගොල්ලන්ට ඒක දැන් මොනවද අකුරු වලින් තේරුමක් කියන එක අතරමයි අදහසක් නැහැනේ. එතකොට මෙන්න මේ ZTP කියන එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ කියන හෙල්ත් ඒවා ටිකයි. හරිද? එතකොට මේකෙදි ඒගොල්ලෝ බලනවා මේ සතාගේ විඳ දරා ගැනීමේ හැකියාව මොන මට්ටමේ තියෙනවද? ඒ කියන්නේ දැන් රොට්වයිලර්ස් සුනකෙක් කියන්නේ අය වැඩ කරන සතෙක්. වර්කින් ඩොග් ඔව් දැන් ලංකාව මම අවංකව කතාවක් කියන්නද? ඔව්. මේ මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේ ලංකාවේ සිටුවේ මම ඔයා රට ඉන්නේ කෙනෙක්නේ. ඔව්. මම ඉන්නේ ලංකාවේ. ඔව්. ඒතර මට ඇත්තටම දැන් මට තේරෙන විදිහට එහෙම හිතෙන්නේ නැහැ. ඔව් කියන්නේ වර්කින් ඩොග් කෙනෙක් කියලා මට හිතෙන්නේ නැහැ. ඔව් ඇත්තමයි එතන ප්‍රශ්නයක් තියෙනවා. මගේ දැනුම වෙන්න ඇති. නෑ ඒක හරි. ඔව් ඒක හරි. දැන් අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ රොට්වයිලර් කියන්නේ වර්කින් ලයින් එකක් කියලා. කියන්නේ වැඩ කරන මේ සත්ව කොට්ටාසයක් කියන එක මිනිස්සුන්ට අමතක වෙගෙන යනවා. මොකද අර ඒගොල්ලෝගේ එක එක ආසාවල් මත එක්ස්ට්‍රීම් ලොක් එකකට යනවා. ඒක ඇත්තමයි වැරදි. මොකද ඒක මේ බ්‍රීඩ් එකකට කරන ලොකු අසාධාරණයක්. මොකද මේකේ ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය ඇතුලේ තමයි මේ හැමදේම රැඳිලා තියෙන්නේ. මේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔයා උත්තර ඔය AD කතාවක් ඔයා කිව්වනේ. ඔව්. හරිද? දැන් අපි දැන් ජර්මන් ෂෙපර්ඩ් වර්කින් ඩොග් කියලා ගොඩක් අය දන්නවා. දැන් මේ AD ටෙස්ට් එකේදී GSD කෙනෙක් කිලෝමීටර මම පොතපතේ කියවලා තියෙනවා. මම ප්‍රායෝගිකව දැකලා නැහැ හොඳේ. මේ කිලෝමීටර 20ක් බයිසිකලයක් පැත්තෙන් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් දුවනවා කියලා කියනවා. ඔව්. හරි? එතකොට ඒකෙන් සාමාන්‍ය බලන සතාගේ කාඩියෝ වැස්කියුලර් ෆන්ක්ෂන් එක බලනවා. සතාගේ ෆිට්නස් ලෙවල් එක බලනවා. එන්ඩුරන්ස් බලනවා. දැන් බොඩි බිල්ඩර් කෙනෙක්ට බෑනේ මේ මොනවද මැරතන් රන කෙනෙක් එක්ක දුවන්නේ. එයාට එන්ඩුරන්ස් නැහැනේ. ඒතකොට මේගොල්ලෝ මේ වගේම මේ කිලෝමීටර 20ක් කරනවා. ඔව් අනිවාර්යෙන්ද වැදගත්ම දේ තමයි දැන් ෂෙපර්හාම්ස් වල මේ කිලෝමීටර් 20 වගේම තමයි රොට්වයිලර්ස් වලත් අයියේ මේ කිලෝමීටර් 20 තියෙනවා. හරිද? මේක මේ ටෙස්ට් එක මේ විදිහටම තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දැන් මේ දේවල් කියවද්දි නිකන් ඇත්තටම මේක ග්‍රීක් වගේ කියලා හිතෙයි. මොකද මේ දේවල් ෆස්ට් ටයිම් මේ අහන ඉඳ වෙන්නේ. හරිද? හැබැයි මේක තමයි ඇත්තටම අපි මේක බ්‍රීඩ් කරනවා නම් මේ බ්‍රීඩ් එකේ හොඳ දෙයක් ඉස්සරහට අරන් යනවා නම් මෙන්න මේ කියන කරුණු කාරණා අපි 100%ක් ඉගෙන ගන්න ඕනේ. මොකද එහෙම ඉගෙන නොගත්තොත් මේ අපිට හොඳ දෙයක් කරන්න බෑ. දැන් ඇත්තටම දැන්
දැන් ඔයගොල්ලෝ සමහරක් අය ප්ලෑන් එකක් ඇති සත්තු ගේන්න. හරි. එතකොට සත්තු ගේනකොට දැන් අපි ප්‍රෙඩික්ට් වල දකින්නවානේ මේ SDED හරි එතකොට KKL දැන් හිතන්න මෙහෙම හිතන්න KKL 2 කිව්වම සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක තමයි හොඳ එක කියලා නෑ. KKL 1 එක තමයි එක්සලන්ට් එක. හොඳ මේක. ඒක නිසා මේව දැනගන්න එක අපි වටිනවා. එතකොට දැන් මේ ඉසෙන්ටිව් කියන මාතෘකාව ඇතුළේදී මෙන්න මේ සතාගේ අපි කතා කරන්න ගියොත් මෙන්න මේ කියන පරීක්ෂණ ටික මේකට ගොනු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සතාගේ විඳ දරා ගැනීමේ හැකියාව මොන මට්ටමකද තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අපි මෙයාලා වර්කින් ලයින් එකක් නේ. ඒතකොට වර්කින් ලයින් එකක් නම් මේ සත්තුන්ට හොඳට මහන්සිලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දැන් අපි ලංකාවේ දකින්න සමහර සත්තුන්ට විනාඩි 10ක් 15ක් ඇවිදිනකොට හති ඇවිද ගන්න බෑ ඒ සත්තු ඉඳ ගන්නවා. හරිද? එතකොට අපි ඒකදී අපිට හිතන්න තියෙන ඇත්තටම මෙන්න මේ HDD ප්‍රශ්නත් ඒ සත්තුන්ට තියෙනවා. ඒ වගේම heart එක පැත්තත් ඒ සත්තුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ස්නායු පද්ධතිය ගැනත් අපිට ගැටලුවක් තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ හදන සත්තුන්ට අපි මෙන්න මේ කතා කරන දේවල් තියනවාද කියන එක ඕගොල්ලොන්ට දැන් දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් අයියේ දැන් මෙන්න මෙතනදී ඒ සතාගේ විඳ දරා ගැනීමේ ශක්තිය මොන මට්ටමකද තියෙන්නේ කියන එක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක බලනවා. ඒක අභිජනන විනිසුරුවරේ. මේක ඇවිල්ලා මේ නිකන් කරන පරීක්ෂණයක් නෙමෙයි. අභිජනන විනිසුරුවරේ කියන්නේ තමයි මේ පරීක්ෂණේ පවත්වන්නේ. ඊට පස්සේ මෙයාගේ ව්‍යුහයට එනවා. හරිද? අන්න එතනදී මෙයාගේ බලනවා අයියේ. කෙලින්ම මෙයාගේ බලනවා. දත් මොන විදිහද? 42 තියනවාද? ඔව්. උඩු ඇන්ද කීයද? යටි ඇන්ද කීයද? දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවද නැද්ද? මම දන්නේ නැහැ එහෙම. මේ සාමාන්‍ය රොට්වයිලර් සතෙක් ගත්තාම ගොඩක් දෙනෙක් සත්තු හැදුවට අර උඩු ඇන්ද කීයද? යටි ඇන්ද කීයද කියන එක දන්නේ නැහැ. මම තා පොඩි නිකන් මට ඔළුවට එන දෙයක් හොඳේ. ඔව්. දැන් ඔය මසල් එක කොට සත්තු ඉන්නවනේ. හරි. එතකොට දැන් ওই දත් වලට යම්කිසි මේ ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනේ. හරි. එතකොට දැන් මසල් එක කොට වෙන්න ඔය සතාගේ දත් 42කට ඔබ ඉඩ දෙන්නත් එපයි. එතකොට මේ දත් දැන් මේක දැන් මේ හිතමුකෝ අපි ගමු සරල උදාහරණයක් ගමු බස් එකකට මිනිස්සු 50යි දාන්න පුළුවන්. හරි? අපි කියමුකෝ රෝස බස් එකක් කියන්නකෝ. හරිද? එතකොට නෑ අපි කියමු ලේලන් බස් එකක් කියලා. එතකොට ලේලන් බස් එකට 50ක් දාන්න පුළුවන්. දැන් මසල් එක කොට වුණා අපි කියමු රෝස බස් එකක් කියලා. එතකොට අර 50 රෝස බස් එකට දැම්මම මොකද වෙන්නේ? අනිවාර්යෙන් දැන් ඒ වගේ වැඩක්ද වෙන්නේ මෙතන ඉතින් අනිවාර්යෙන් කොට වෙනවා කියන්නේ. අනිවාර්යෙන් අපි මෙතන ගත්තොත් අයියේ සාමාන්‍ය ගත්තොත් දැන් රොට්වයිලර්ස්ලාගේ මෙහෙම අපි ලයින් එකක් අරගෙන අපිට මේ අපේ ඔඩියන්ස් එකට අර ඔයාගේ මේ මොකක්ද මේවා ගෙනල්ලා තියෙනව නේද කැල්ලා. මෙන්න මේක මේ අපිට පොඩ්ඩක් පාවිච්චි කරලා ඕක පැහැදිලි කරන්න බැරිද? මෙන්න මේ මෙෂරින් මේ පාවිච්චි කරලා. මේක තමයි අපි රොට්වයිලර් කෙනෙක්ගේ හෙඩ් එක. ඔය සල්ලි දීලා ගත්ත එකද? ඔව් මේක සල්ලි දීලා ගත්ත එක. එතකොට මේ තමයි රොට්වයිලර් කෙනෙක්ගේ හෙඩ් එකයි මසල් එකයි මායින් තියෙන මෙෂර්මන්ට් එක. එතකොට මෙන්න මෙතන දෙනවා අයියේ සෙන්ටිමීටර් 10. එතකොට මෙතන 0 වලින් මෙතන 140යි. මෙතන ඉඳලා 160යි. ඔළුව 60යි කොම්බ 40යි. කොම්බ 40යි. ඒක තමයි අයියේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන විදිය. අපි මේක තියලා බලමු සතෙක්ට. මේ මොකද ඔයාගේ කෙනාගේ ශරීරය තියෙනවද දන්නේ නැහැ. අනිවාර්යයෙන් බලමු. අනිවාර්යයෙන් බලමු. මේ එතකොට අයියේ දැන් අපි මෙතෙන් යනකොට අපි දත් ගැන කතා කර හිටියේ. දැන් ඕගොල්ලන්ගේ සත්තුන්ගේ මේ ලෙවල් එක තියනවාද කියන එක ඇත්තටම ගෙදර ගිහිල්ලා බලන්න. කැමති නම් ගෙනල්ලා try ඔයා කැමතිද බලන්න උදව් කරන්න කැමතිද? අනිවාර්යෙන් ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට උදව් කරන්න මම කැමතියි. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි ගත්තොත් මේ හනුවයි කියලා ගත්තොත් අයියේ දැන් අපි සාමාන්‍ය ගත්තොත් මේක ප්‍රමිතියන ගත්තොත් මේ හැම තමයි මෙන්න මෙච්චරක් විතර දික් වෙන්න ඕනේ කියලා කියමු. එතකොට මේක මේ විදිහට පිහිටගෙන යන දත් ටික මේක ඉඩ මදි අයියේ. එතකොට දැන් මෙන්න මේ ලයින් එකේ සමහර විට දත් පිහිටන්න පුළුවන්. මෙන්න මෙහෙම සිග්සැග් විදිහට. ඉඩ මදි. මෙතනින් දතක් එන්න පුළුවන්, මෙතන දතක් එන්න පුළුවන්, මේ අස්සෙන් එන්න පුළුවන්, මෙහෙම එන්න පුළුවන්. මෙන්න මේ විදිහට අයියේ දත් ටික එනවා. අර ලේන් ඩොට් එක රෝසකට දාන්න බෑනේ. බෑනේ දැන් ෂීට් 30ක් තියෙන එකට 50ක් දාන්න අමාරුයි. ඒක හිටගෙනවත් යන්න බෑ. යන්න බෑ. ඒ කියන්නේ ඒක ගැටලුවක්. ඇත්තටම දැන් එක්ක මෙහෙම වෙන්න වෙනවා. අනිවාර්යෙන් දැන් අපිට ඉඩ මදි නම් අපි ඔයා වගේ යන්න දාන්න බෑ. දාන්න බෑ. ඉතින් දැන් ඕගොල්ලන්ගේ සත්තුන්ගෙත් මේක අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. බලපුවම තේරෙනවා මේ දත් හරි විදිහට පිටලා තියනවාද? ඒ කියන්නේ මේ දුර ප්‍රමාණයට තියෙන දත් ටික මේ දුර ප්‍රමාණයට නෑ දාන්න බෑ. බෑ ප්‍රායෝගික. ඒක පහවසර ළමට තේරෙන්නේ. කරන්න බැරි දෙයක්. එතකොට අපි මේක දැන් මේ සමහරු කියනවා මේ විදිහට එන ෂෝට් නෝස් එක හොඳයි කියලා කිව්වට මේක ඇත්තටමයි වැරදි. මේකේ මම අහලා තියෙනවා මම රොට්ටල ගැන මගේ දැනුම එන
ප්‍රාථමික හොඳයි. දැනගන්න ඕනේ මේගොල්ලන්ගේ බ්‍රීතිං ඩිෆිකල්ටිස් එනවද ඔය හොම්බ කොටයි හුස්ම ගැනීමට? අනිවාර්යෙන්. ඒක දැන් මේක වෙපින් ලයින් එකේ සතෙක් නේ රොට්වයිලර් කියලා කියන්නේ. ඒක තමයි මම අහන්නේ. එතකොට සාමාන්‍ය ඒගොල්ලෝ සෑහෙන මහසුරාට පස්සේ හાર્ට් එකේ හાર્ට් රේට් එක වැඩි වෙනවා. එතකොට හොඳට ඒගොල්ලන්ට හුස්ම කියන දේ ඇතුළට ගන්න ඕනේ. මේ ගන්න නම් ඒගොල්ලෝගේ මසල් එක හොඳ ලෙවල් එකක තියෙන්න ඕනේ. හරි? එහෙම නොවුනොත් ඒක කරන්න බෑ. හරි? ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් දැන් මෙයාලගේ මේ දක්වන ප්‍රශ්නේ ඔන්න ඔකට බලපානවා. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මේ දේවල් නිවැරදි වුණොත් තමයි දැන් ඕගොල්ලෝ සතෙක් හැදුවත් කවුරු හැදුවත් මෙන්න මේ දේවල් නිවැරදිද කියන එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද අත්‍තරමයි මේ දේවල් අපි ඉගෙන ගත්තොත් තමයි අනිවාර්යයෙන් අපිට වැරදි ටික හදාගෙන ඉස්සරහට හොඳ දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ZTT කියන ටෙස්ට් එක ඇතුලේ ඔන්න ඔය කියන විදිහට දැන් මේගොල්ලෝගේ දත් ටික බලනවා. හරිද? ඒ වගේම තමයි මේගොල්ලෝගේ ටේල් එක බලනවා. අය රැකලා දෙනවද නැත්නම් සමහර රොට්වයිලර්ස්ලා ඉන්නවා ටේල් එක මෙන්න මෙහෙම කැරකිලා කොන්දේ වදිනවා. පිටේ වදිනවා. ඔව් මම දැකලා තියෙනවා. එතකොට සමහර කට්ටිය එහෙම හරි විදිය කොහොම පිටේ වදින්න බෑ. නෑ පිටේ වදින්න බෑ. ඒ සාමාන්‍ය අපි ගත්තොත් දැන් මේ වදින්න පිට ටේල් එක කොහොමද තියෙන්නේ? කොහොමද දෙන්නේ? ඔව් සාමාන්‍ය ගත්තොත් අය දැන් අපි මෙතන චුට්ටක් මහා ගමු එක. මේක අපි පිට කියලා ගත්තොත් මේ ටේල් එකයි එන්න ඕනේ සාමාන්‍ය කඩුවක් ආකාරයක. හරිද? ඔන්න ඔය විදිහට. හරිද? නමුත් සමහර මේ මෙච්චරවත් දැවෙන්න බෑද? නෑ මේක මෙහෙමයි. මේක තව ටිකක් මේක වක්ක වෙන්න පුළුවන්. මේ ගන්නට එන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි මේක අයියේ මෙහෙම ගිහිල්ලා මෙහෙම කැරකිලා මෙතන වදින්න බෑ. රින් එකක් වගේ. ඔව්. රින් ටේල්. ජර්මන් ෂෙපර්ඩ් එකේ තියෙනවා. යාලගේ ෂෙපර්ඩ් ලගෙත් තියෙනවා. ඔව් රින් වෙනවනේ. රින් ටේල් කියන්නේ ඒක ෆෝල්ට් එක. එතකොට මේ සතා ඇත්තටම ෂෝ කරන්න බෑ. රින් ටේල් එක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ හදන සත්තුන්ට මෙන්න මේ අපි දැන් මේ කතා කරන ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. නමුත් කවුරුත් සත්තුන්ට ආදරය කියන එක නවත්තන්න එපා. මොකද ගෙදර හදන සතානේ. ඔව් අපි ඒක මුලින්ම කියන්නේ මොකද අඩුපාඩුවක් තිබ්බා කියලා සතාට සලකන එකවත් වෙනස් කරන්න එපා කිසිම කෙනෙක්. මේකෙදී අපි ඉගෙන ගැනීමක් විතරයි කරන්නේ. අපි ඉස්සරහට සතෙක් ගන්නකොට හරි දේ තෝරගන්න එක තමයි අපි මෙතනම ප්‍රධාන දේ කතා කරන්නේ. මම හිතන්නේ මේ දැන් ඔයගොල්ලන්ට කාට හරි අනාගතේ අයිඩියා එකක් තියෙනවා නම් සතෙක් ගේන්න, රොට්වයිලර් කෙනෙක් ගේන්න මේ ටික අනිවාර්යෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යෙන් මේ ටික ඒක බීඩින් අහන්න පුළුවන්. HD කරලා තියෙනවා. ED කරලා තියෙනවා. මොකද මේ JLTP කරලා තියෙනවා. ඔව්. ඒව කරලා තියෙනවද කියලා අහන්න ඕනේ. අනිවාර්යෙන් දැන් ඔයගොල්ලෝ දැන් කියන්නේ ලංකාවෙන් සතෙක් ගත්තත් පුළුවන් තරම් බලන්න ඒගොල්ලෝගේ පෙඩිග්‍රී එක ඇතුලේ තියෙනවද මෙන්න මේ කියන ටෙස්ට් එක කරපු මොකක් හරි දෙයක් සඳහනක් තියෙනවද? දෙමාපියන්ගේ. ඇත්තටම දෙමාපියන්ට ඒක තියෙනවා කියන එක තමයි වැදගත්ම දේ. හරිද? දැන් අපි ගන්න පැටවට නැති වුණත් දෙමාපියන්ට මෙන්න මේ ටික කරලා තියෙනවා නම් පැටවට එන්න තියෙන සම්භාවිතාවය ඇත්තටම අඩුයි. හරි එන්න පුළුවන්. එන්න පුළුවන්. එන්න නැති වෙන්න බෑ. එන්න පුළුවන් නමුත් සම්භාවිතාවය කියලා ගත්තාම මේක ගොඩක් අඩුයි. හරිද? එතකොට ඔන්න ZTV වලට ඇස් බලනවා, කම් බලනවා, ටේල් එක බලනවා. එයාලගේ එතකොට ගත්තාම කෝට් එක බලනවා. හරිද? ඇඟිලි වල පිහිටීම බලනවා. මසල්ස් ටික බලනවා. හරිද? ඔය විදිහට නොයෙක් දේවල් බලනවා. ඒ කියන්නේ මෙයාගේ වෙන්නේ මෙයාගේ වර්කින් බලනවා, හෙල්ත් එක බලනවා, ස්ට්‍රක්චරල් පැත්ත බලනවා. ඒකනවා කියන්නේ අනිවාර්යයෙන්. ඔය තුන බලලා පොදුයි. ඔව්. එතකොට මෙයාගේ අභිජනන කියන්නේ දැන් අපි සුනක හසුරුවන්නෙක් ඉන්නවනේ. දැන් මගේ සුනකයා නම් මමනේ හසුරුවන්නේ. එතකොට මගේ සුනකයා මම තව කෙනෙකුට හසුරුවන්න දීලා වැඩක් නෑ අයියේ. දැන් ඔයා ගෙදර හදන සුනකයා නම් එයාගේ හැසිරීම කරන්න ඕන ඔයා. මොකද වැඩි කාලයක් සුනකයාත් එක්ක මූ වෙන්නේ ඔයා. එතකොට අපි ට්‍රේනර් කෙනෙක් ගත්තා කියලා එයාත් එක්ක එක තියලා වැඩක් වෙන්නේ නැහැ. ඕන හැන්ඩල් බෙනිෆිට් එක නේ. ඔව්. එතකොට මෙතනදී බලනවා හැන්ඩල් එක කියන්නේ මේ හසුරුවන්න එක සුනකයා හැසිරෙන ආකාරය. ඒ කියන්නේ අපි ගත්තොත් මෙයත් එක්ක මොන විදිහටද මේ සතා ගනුදෙනු කරන්නේ? හොඳ මට්ටමක ඉන්නවද? කීකරුකම මොන විදිහද? ඔන්න ඔය කියන දේ තමයි මේ ZTP කියන ටෙස්ට් එක ඇතුලේ තියෙනවා. හරි. ඔන්න ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මේ ZTP කියන එක පාස් වෙන්නේ. මට චූටි පොඩි බාධා කිරීමක් කරන්න වෙනවා. දැන් ජර්මන් ෂෙපර්ඩ්ලගේ මල්ලි දැන් ඔය KKL දවාගේ මේකට ZTP එකට සමානයි මේක. මේගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේ IGP1 එක. හරි මේක ඉතින් අර හොඳම සත්තු මේකේ 3 වෙනකන් යනවා. එතකොට දැන් මේගොල්ලොන්ට KKL ගන්න මේ GST ල මේ at least IGP1 එකවත් කරන්න ඕනේ. මේ ටික GST කෙනෙක්ට මදි. මේ ADBH ඕවා තිබ්බට මදි. එතකොට මේගොල්ලන්ගෙන් මේ ZTP එක ගන්න කලින්
මේකවත් සම්පූර්ණ කරන්න ඕනේ IGP 1 නෑ අපි මුලින්ම පටන් ගන්න BH එකෙන් පටන් ගත්තාම මේ ටෙස්ට් එක ටික කරගෙන මෙන්න මේ රාමුව තමයි මුලින්ම අපි ඉවර කරගන්න ඕනේ. රොට්වයිලර් කෙනෙක් වුණාම. එතකොට දැන් මේ මම කතා කරන්නේ මේක ලංකාවේ වෙන දෙයක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ IGP කරනවානේ. කරනවා අනිවාර්යයෙන්ම කරනවා. එතකොට දැන් මේ දේවල් ප්‍රායෝගිකව ලංකාවේ කරන්න බෑනේ. එතකොට අපි සබ්ජෙක්ට් ගත්තාම IGP සාමාන්‍ය IGP 1 කරනවා කියන්නේ සාමාන්‍ය මාස 18න්. හරි? IGP කරනවා කියන්නේ මාස 18. හරි? මාස 18ක් ඒ සතා ට්‍රේනින් කරන්න ඕනේ IGP වලට. එතකොට දැන් ලංකාවේ සාමාන්‍ය මම දකින දෙයක් තමයි ෂෝ එකක් තිබ්බත් මාසයක් විතර වගේ තමයි ට්‍රේන් කරලා අරන් යන්නේ. ඒක ඇත්තටම අර ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ අපි සතෙක් කුඩා කාලේ ඉඳලා අරගෙන හදලා මේ ලෙවල් එකට ගෙනියන එකයි අපි සතා මාස 12ක් විතර නිකන් ඉඳලා මාසයක් ට්‍රේන් කරනවා. එක මාසයක් ට්‍රේන් කරලා මෙතෙන් යනවා ෂෝ එකකට. මේ මාස 18ක වැඩක් තමයි මෙතන කරන්නේ. මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයා සාමාන්‍යයෙන් 3 months වලින් වගේද මේ වැඩේ පටන් ගන්න එහෙම? ඔව් සාමාන්‍යයෙන් 3 months කියලා නෑ. දැන් අපි ගත්තොත් හිතන්න අපි මාසේ පපි කෙනෙක් කියන්නේ. ඒගොල්ලෝ ගෙදර හදන පපි නම් එයා පොඩි කාලේ ඉඳලා අර මේක ඒගොල්ලෝගේ ගෝල් එක. IGP 1 කියන එකට එන්න නම් සෝෂලයිසේෂන් ඒ හැමදේම අර පළවෙනි මාසේ ඉඳලා ස්ටාර්ට් කරනවා මෙතෙන්ට එන්න. එහෙම නැතුව මෙතෙන්ට එන්න බෑ. ඉතින් තරගෙත් එක්ක. අනිවාර්යයෙන්. ඉතින් මේ ඔන්න ඔය කියන කරුණු කාරණා ටික පාස් වුණොත් තමයි මෙන්න මේ ZTV අභිජනන යෝග්‍යතා පරීක්ෂණය සමත් කියලා අභිජනන විනිසුරුවරයෙක් විසින් මේ රොට්වයිලර් සුනගින්ට ලබා දෙන්නේ. අපි බලමු දැන් මේ අපි බෝඩ් එකෙන් අපි මේ ටික පොඩ්ඩක් එළියට ගිහලා අපි බලමු සතත් එක්ක මෙන්න මේ මෙෂර්මන්ට් එක මේ අපිට කොහොමද මේක හරියටම මෙෂර්මන්ට් එකක් ගන්න කියන එක අපි චුට්ටක් කතා කරමු. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අනිවාර්යයෙන් මම දන්නේ නැහැ නේ බ්‍රීඩ් එක ගැන. ඔව් අපි කතා කරමු මේක ගැන. එනම් අපි බලමු. යාළුවෝ මේ ඕගලන්ට පේනවා මේ පොඩි අයිටම් එකක්. මේක හැබැයි නිකන් පොඩ්ඩක් බූමරංගයක් වගේ නේ. බූමරංගය. අරුත් ජර්මනියෙන් කරන බූමරංගය. මේ මට පොඩ්ඩක් මේක try කරලා මයින්න පුළුවන්ද? බලලා බලන්නකෝ. බලමු. එහෙනම් අපි අද රොට්ටාල කෙනෙක්ගේ මේ ෆස්ට් ටයිම් මම මේ කරන්න වෙන්නේ. හෙඩ් එක මයින්න යන්නේ. හරි? හෙටින් නම් ජජ් කෙනෙක් වෙයි දන්නෙත් නැහැ. යන්න බෑ. නම් බලලා බලමු. හරි. මේ ජර්මන් ෂෙපර්ඩ්ලගේ මයින්න බෑනේ. බෑ. හරි. බෑ මම මයින්ව වැරදි නම් කියන්න හොඳේ. ඔව්. මෙන්න මෙතනයි බින්දුවේ මාක් එක තියෙනවා. මම තියලා දෙනව හරියද? නෑ මේක තව ෂුට්ටක් අපි ඉස්සරහට ගමු. ඔන්න ඔන්න ඔය මේ හෙඩ් එක කෙලිම එකේ මැද්ද හරියට තියාගන්න. ඔන්න ඔය ලෙවල් එකට. හරිද? හරි. රයිට්. එතකොට පිටිපස්ස අත චුට්ටක් අතරින් ඒකේ අපිට අංක ටික පේනවා. එතකොට සාමාන්‍ය 60 40 කියනවා සෙන්ටිමීටර් 10යි හෙඩ් එක සෙන්ටිමීටර් 15යි. හරිද? එතකොට අපි ගත්තාම මෙයාගේ මෙතන මසල් එක තියෙනවා සෙන්ටිමීටර් 10ක්. ඉඳගත්තර කමන්නේ. ඔව්. මෙයාගේ මසල් එක තියෙනවා ඔන්න සෙන්ටිමීටර් 10ක්. මෙන්න හෙඩ් එකේ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 15. හරි. එතකොට දැන් 60 40 60 40. එතකොට අන්න 60යි 40 කියන දේ තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය මේක ලංකාවේ ඉන්න ගොඩක් සත්තුන්ට ඇත්තම නැහැ. ඒක දැන් රොට්ටාල හදන අය විතරක් තියෙනවනේ. ඔයාලට chance එකක් දෙන්න පුළුවන් ඒගොල්ලෝ. අනිවාර්යයෙන් මේක දැන් ඇත්තම මේ ඕගොල්ලන්ට මේ ෆ්‍රී වැඩ ගන්න පුළුවන් මේ බූමරංගේ. මේ ඕන කෙනෙක්ට ඇත්තටම මම මේක අරගන්න බලලා ඔයගොල්ලෝට මම දෙන්නම් බලන්න. ඔය ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ නේ. මෙච්චරයි මටත් තේරෙන්නේ. ඉතින් මේ ළඟින් ඉන්නට ඇවිල්ලා වැඩ ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඕන කෙනෙක්ට මේ දේවල් ඉගෙන ගන්න. මොකද ඉගෙන ගත්තට පස්සේ අපිට මේක විතරම ගොඩක් වටිනවා. ඔය ක්ලබ් එකෙන් දීලා තියෙන්නේ නේ ADRK. ඔව් මේක ADRK ක්ලබ් එකේ. ඒගොල්ලෝ ප්‍රමිතියට හදලා මෙයාගේ මේ සර්ටිෆිකේට් එක. ඒතර ඒකත් එක්ක අපිට මේ දේ ගන්න පුළුවන්. ඔය සල්ලි දීලා ගන්න ඕනේ. අනිවාර්යෙන්. වෙනම නිකන් ඒකත් එක දෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක ගන්න මේ විදිහට. එතකොට මේකේ තියෙන වටිනාකම තමයි අන්න ඒක. ඒ කියන්නේ ඒගොල්ලෝ ZTP වලදී මෙන්න මේ දේ අනිවාර්යෙන් බලනවා. ඒ වගේම තමයි ඒකෝට මෙයා ඇඩල්ට් වුණාට පස්සේ තමයි ඔකෙන් මයින්න පුළුවන්. අනිවාර්යෙන්. කලින් බෑනේ බෑ. ඔව් මගෙන් ඒ කියන්නේ ලංකාවේදී ඔයගේ ප්‍රශ්නකුත් අහලා තියෙනවා මේ පැටිට කොහොමද මේක මනින්නේ කියලා. ඇත්තටම ඉතින් පැටිය මේ වගේ දිගට මේ සම්පූර්ණ තියෙන්නේ. එතකොට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දැන්. ඔව් මේක අර ZTP කියන යෝග්‍යතා පරීක්ෂණයේදී තමයි මේක මෙෂර්මන්ට් මයින්. ඒ වගේම තමයි තව වැදගත්ම දෙයක් තමයි අපි ගත්තොත් මෙයාගේ මෙන්න මේ ලිප්ස්. ඔයා සාමාන්‍ය මොන පාටද දැකලා තියෙන රොට්වයිලර්ස්ලාගේ? සමහරකයි වෙන කළු නේද මම දන්නේ කළුද තියෙන්න ඕන පාට හරි පාට මෙන්න මේ පාට තමයි මේ කළු පාට තමයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ සතාගේ හැබැයි මේ ලිප්ස් රෝස පාට වෙච්ච අය
ඉන්න ඕන තරම්. මේ මෙහෙම දෙයක් තියෙනවනේ ඔය වින්ටර් නෝස් කියලා වින්ටර් එකට නහය රෝස් වෙන කේස් එකක් තියෙනව නේද? ජර්මන් ෂෙපර්ඩ් ලගේ තියෙනවා මේක. ඔව් එහෙම එකක් තියෙනවා. මේගොල්ලන්ගෙත් එහෙමයි. ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි මේක දැන් අපි ක්ලෝන් ලංකාවට එනකොට පොඩි ප්‍රමාණයකින් තිබුණා. නමුත් මේ වින්ටර් එකේ හිටියේ. ඔය ඒ වින්ටර් එකේදී තමයි මෙයා ලංකාවට එන්නේ ඉඳලා. හැබැයි ලංකාවට ආවට පස්සේ මේක ෆුල් බ්ලැක් වුණා. ඔව්. ඉතින් දැන් මේක කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. නමුත් ඔව්. එතකොට මෙයාලගේ ඇස් මෙන්න මේ කන් මේ කනක් පිටින්න ඕනේ සමපාද ත්‍රිකෝණයක ප්‍රමාණයට. කන. ඔව්. රයිට්. ඔව්. මට තේරෙනවා කියන්නේ. ඔව්. සමපාද ත්‍රිකෝණයක් විදියට. පාද තුන සමාන වෙන්න ඕන සයිස් එක. ඔව්. පැත්ත තුනම සමාන වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රමිතිය. ඒ වගේම මේගොල්ලෝගේ හෙඩ් එක ගත්තත් අපි මැනලා පෙන්වෙත් ඒකයි. ඒ වගේ අයියේ අර යෝග්‍යතා පරීක්ෂණයේදී ඔන්න ඔය වගේ විශාල ප්‍රමාණයේ දෙයක් මේකෙදි බලනවා. එතකොට දැන් ඕගොල්ලොන්ට මේකෙන් ඉගෙන ගන්න තියෙන එකම දේ තමයි ඕගොල්ලෝ හදන රොට්වයිලර්ස්ලා. දැන් අයියා කතා කරනවා ෂෙපර්හවුස්ලා ගැන. ඒ වගේම දැන් මේකෙදි අපි ස්ටෑන්ඩඩ් එකක් කතා කරන්නේ හැම වෙලේම මේ ස්ටෑන්ඩඩ් එක මත පදනම තමයි අපි අභිචලනය කරන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මොන විදිහට අභිචලනය කරත් මේක අනිවාර්යෙන්ම කරන්න මේ ප්‍රමිතීන් කියන දේවල් සුරකින්න ඕනේ අයියේ. මොකද එහෙම වුණොත් තමයි මේක අපි ඉස්සරහට දෙන දේ හොඳ දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර SLTP කියන යෝග්‍යතා පරීක්ෂණය ඇතුලේ ඔන්න ඔය දේවල් 100%ක් සම්පූර්ණ කරන සත්තු විතරයි බ්‍රීඩ් කරන්න අවස්ථාව දෙන්නේ. ඉතින් මේ අපි දැන් අද දවසේ මේ කතා කරා වගේම අපි තවත් දවසක මේකේ අලුත් වීඩියෝ එකක් දැන් මේගොල්ලන්ටත් අපි පොඩි ප්‍රශ්න ටිකක් අහන්න අනිවාර්යයෙන් දැන් අපි SLTP ගැන මේ කතා කරා වගේම මේ සම්බන්ධව දැන් මේ ඔයගොල්ලන්ට මම හරි ගැටලුකාරී දේවල් තියෙනවා නම් අපිට දෙන්න. අපි ඒ දෙක ගැන ඉතින් අපි එකතු වෙලා කතා කරමු. මොකද මේක අපි දෙකොල්ල මේ එකතු වුණොත් විතරයි මේක හරි දෙයක් බෙදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ දැන් අපි යාළුවනේ පොඩි question and answer මේ සෙෂන් එකකට යන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහන්න අපි හැමදේම දන්නේ දන්න දේ කියලා දෙන්න. ඔව් දන්න දේ හරි විදිහට කියලා දෙන්න. ඒකට අමතරව මේ තව කාට හරි මේ ඕනම බ්‍රීඩ් එකක් ලැබ්‍රඩෝර් වෙන්න පුළුවන්, ගෝල්ඩන් රිට්‍රීවර් වෙන්න පුළුවන්. දැනුම තියෙන ඕනම කෙනෙක්ට මේ පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ දැනුම ෂෙයා කරන්න. ඒ වගේම දැනුම ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පුළුවන් අද ඕගොල්ලෝ ආවා වගේ ඇවිල්ලා මේකට සහභාගී වෙලා දැනුම ගන්නත් chance එකක් අනිවාර්යයෙන් මොකද දැන් අපි මේ platform එක තියෙන්නේ මේකේ දැනුමක් තියෙනවා වගේම අලුතෙන් දැනුමක් ගන්න බලාපොරොත්තු වෙන මේ හැමෝටම හරිද? ඒතකොට ඕනම කෙනෙක්ට ඇවිල්ලා පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ එයාගේ මේ පොඩ්ඩක් බැලුවේ මේ තඩි පොත මොකක්ද කියලා. මේ ඉගෙන ගන්න ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඒ දේවල් ඇතුලේ. ඒ කියන්නේ රොට්වයිලර්. ඔව් රොට්වයිලර් බ්‍රීඩ් එක ගැන සම්පූර්ණ විස්තරයක් history, breeding, care and use. මේ ගන්න පුළුවන් මිනිස්සුන්ට. ඔන්ලයින් නේ ඕඩර් කරලා. නෑ ඔන්ලයින් ගන්න නෑ. ඒ කියන්නේ අපිට එහෙ ඉගෙන ගත්තී මගේ එක්සෑම් වලට ඕන කරන දේවල්ත් එක්ක තමයි මම ඔය ටික හදාගෙන තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් සම්පූර්ණ කරගෙන යනවා. ඉතින් මේ වෙනකොටත් ගොඩක් දේවල් ඒ කියන්නේ මනුස්සයෙක් මේක Amazon එකේවත් එහෙම මොනවද කොහොමද ගන්න බෑ. ඕඩර් ගන්න කොහොමත් නෑ ඒක. ඔන්ලයින් පර්චේස් කරන්න බෑ. ඒක කවුරු හරි කිව්වොත් ඔයාලා කියලා දෙනවා. ඔව් මට ඉතින් කවුරු හරි කතා කරොත් මම එන වෙලාවට මට වෙනත් දෙන්න පුළුවන්. සෑන් ලොකු පොතක් නේද? ඔව් පිටු 580ක් විතර වගේ ඇති මට මතක විදියට. 530 කරා. 530. මේ දවසක මේකෙන් මොන හරි කරමුකෝ වීඩියෝ එකක්. මේ පොතේ තියෙන දේවල්. අනිවාර්යෙන් ඕක රොට්වයිලර් ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒගොල්ලෝගේ දැන් අපි මුල් පිටු ගත්තත් සාමාන්‍ය මේකේ තියෙන මේ බ්‍රීඩ් එකට ස්ටෑන්ඩඩ් කොහොමද ඒගොල්ලෝ සංශෝධන කරලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් ලොකු පරාසක තියෙන පොතක් මේක. දැන් මේගොල්ලෝ මේ බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් කොයි කාලේ සංශෝධනය වුණේ වගේ. ඔව් දැන් මේ පොත ඇත්තටම මේගොල්ලන්ට බලන්න දෙන්න. එතකොට යම් මට්ටමකට යාලට දාලා අදහසක් ගන්න පුළුවන් මේකෙන්. මේ ඔයගොල්ලෝ එන්න මේ තියෙන හැමදේම බලන්න. මුලින්ම අපි ඉගෙන ගන්න කලින් මේ දේවල් මේක ඉගෙන ගන්න නම් ඉතින් සෑහෙන කාලයක් යයි. හැබැයි අනිවාර්යෙන් ඉගෙන ගත්තොත් වටිනවා. අනිවාර්යෙන්. ඔක ඉගෙන ගත්තා කියන්නේ ඔකේ බ්‍රීඩින් පැත්ත සම්පූර්ණ විස්තරය කරලා දෙනවා අයියේ. ඒක අතරම ගොඩක් වැදගත් දේවල්. මේ තියෙන with the height. පොඩ්ඩක් මම කියවන්න ඕගොල්ලන්ට අහනවා නම් with the height එක කියලා කියන්නේ මෙන්න මෙයාගේ බෑවරි. මෙයා ස්ටෑන්ඩ් වුණාම මෙතෙන්ට තියෙන උස. මේල්ගේ 65.1යි. ෆීමේල්ගේ 59.91යි. මේ 1971 තිබ්බේ හොඳේ. ඔන්න බලන්න වෙනස් වෙලා තියෙනවා. හරි? ඊට පස්සේ 1971 පිරිමි සතාගේ 65 තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ 1973ට වෙද්දි මේක ගෙනල්ලා තියෙනවා 64.7ට. මේක හිප්ස් කියලා ඔක්කොම තියෙනවා. ඔව්. හිප්ස් ඒක ඔයාලට කැමරාවට ගන්න පුළුවන් නම් ගන්න මේ. ඔක්කොම තියෙනවා ගොඩක් වටින පොතක් ඉතින්.
මේගොල්ලන්ටත් දෙමු පොඩ්ඩක් බලන්න. ඔව් දෙන්න ඉතින්. ඒ වගේම තමයි මෙතන මේ අපේ තව මගේ කියන්නේ ක්ලබ් එකෙන් අපිට මම ආන්ටිට මොකක්යි ක්ලාස් එකක්වත් මොකක්යි පොත් කියලා නෑ අතරම මේ මොකද අයියේ ඔයා ආයේ යනවනේ ඉතින් මේ පොත් ඔක්කොම මෙහෙන් අයියෝ එක්සෑම් එකක් කරලා ගමන් ඉන්නේ පාඩම් කරන්න ටික. ඔව් ඉතින් මගේ වැඩ ටිකක් තියෙනවා මම ඒ ටිකත් කරගන්න ගමන් තමයි ඉන්නේ මේක නම් අයියේ මේ ඒ මොනවද මැගසින් එකක් මේක මේ ADRK ක්ලබ් එකේ මාසික සංග්‍රහව ඕකේ අයියේ ගොඩක් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මාසයක් ඇතුළත බ්‍රීඩ් වෙච්ච සත්තුන්ගේ විස්තර දාලා තියෙනවා. ඒ වගේම මොන හරි ප්‍රායෝගික මෙන්න මේ විදිහේ STP ඔය BH කරන දින දාලා තියෙනවා. ඉදිරි සංදර්ශන මොන කාලවකවානුවද පැවැත්වෙන්නේ කියලා. ඒ වගේම ජයග්‍රහණ ගණිත හැබැයි ජර්මන් වලින් තියෙන අපිට තේරෙන්නේ නැහැ. ඔව් ජර්මන් වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ මේ ලොකු පරාසයක තියෙන දෙයක් තමයි මේක. ගොඩක් වැදගත් ඉන්නේ. අනිවාර්යෙන්. එහෙනම් අපි දැන් එන මේ question and answer session එකට යමු. ඔව් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි ඒවට අපි නිවැරදිම පිළිතුර දෙන්නම්. ඒතර ඔයගොල්ලන්ටත් බ්‍රීඩින් කියන දේ ඇතුළේදී බැලුවොත් අර පුතවල්ලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේ අපි ඔයගොල්ලන්ට දැනුම ඇතුළේදී ඔයගොල්ලන්ට අපි දෙන්නේ ඇත්තටම නිවැරදිම දේ. මොකද අපි ඔයා කියන එකක් නෙවෙයි ඔයා කියන්නේ පොතේ තියෙන එක. ඔව් මම කියන්නේ මම ඉගෙන ගන්න දේ නේ. ඔව් මම ලියපු එකක් නෙමෙයි. එතකොට ඒක ADRK ක්ලබ් එකේ ක්‍රමිතීන් අනුගත කරලා ඒක පොතට අනිවාර්යයෙන් මේගොල්ලෝ බලලා ඒකට කියන්නේ සහතිකයක් දීලා තියෙනවා මේකේ 100% නිවැරදි කියන්නේ. එතකොට ඒක මත තමයි මේ බුක් එකක් අනිවාර්යයෙන් ඕකේ අපි දවසක වැඩසටහනක් කරමු. ඔව් අනිවාර්යයෙන්. මට දාස ඒක දැක්කම. අනිවාර්යයෙන්. ඉතින් මේ අපි ඉන්න අයට කියන්නේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටිකක් දැන් අපිත් එක්ක කතා කරමු. කතා කරනකොට ඔයගොල්ලෝ මෙතෙක් අත්විඳපු දේවල් සහ අද අපි කතා කරමු මේ දේවල්. මම හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් ඒකත් එක්ක ওই දේවල් අපි කතා කරගෙන යමු. එහෙනම් ඔයගොල්ලෝගේ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. අපි ඔයගොල්ලන්ට 100% නිවැරදිව පිළිතුර මේ දෙයට ලබා දෙන්න සූදානම්. අද ලොකු දැනුමක් අපිත් එක්ක එකතු වෙලා මේක ගන්න පුළුවන් වුණා. මේකත් එක්ක අපි මේ විදිහට ඔයගොල්ලන්ට තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න. ඒ කියන්නේ මේක අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට අරන් යන්න අනිවාර්යයෙන්. එතකොට අපිට ඉගෙන ගත්තොත් විතරයි අපිට හොඳ පැටව හදන්න පුළුවන්, අඩු වියදමකින් කරගන්න පුළුවන්, මේ හැමදේම සාර්ථකව කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අපි අද කතා කරපු දේවල් සහ ඔයගොල්ලන්ගේ සත්තු අතර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා කතා කරමු. කතා කරලා ඉවරලා ඒකට හොඳ විසඳුම අරගෙන මේ ශේෂ්ත්‍රය ඇතුලේ හොඳ බ්‍රීඩර්ස්ලා විදියටයි. හරිද? ඒ කියන්නේ අපි කියන්නේ අර සල්ලි හම්බ කරන්න ජීවත් වෙන බ්‍රීඩර්ස්ලා නෙමෙයි. හරිද? අපි බ්‍රීඩ් එකකට දෙයක් සාධාරණයක් කරලා අපේ සල්ලිත් හොයමු. හරි. ඇත්ත කතාව මේකේ සල්ලි හොයන්න ඕනේ. ඕගොල්ලෝ සතෙක් හදනවා නම් ඒකට වියදමක් යනවා. ඒකේ අනිවාර්යෙන් ආදායමක් තියෙන්න ඕනේ. හරිද? අන්න එතනදී ඕගොල්ලෝ හොඳ විදියට ඒක කරන්න අනිවාර්යෙන් මේක මාර්ග වටිනවා. හරිද? එහෙනම් ඉතින් අද මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔක්කොම ගොඩක් ස්තුතියි. අපි ආයෙත් දවසක මේ ප්‍රෝග්‍රෑම් එක අපි දිගටම කරගෙන යනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් ඔයගොල්ලන්ට මොනවා හරි ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙන්න හැමෝටම ගොඩක් ස්තුතියි එනවා.